එක. බස් එක එනවා. Hi, welcome to our YouTube channel. ඉතින් ඔන්න අදත් අපි එළියට යනවා. අද vlog එකේ තියෙන්නේ අපි එළියට යන දේවල්. අද ශමීගේ birthday එක. අද කියන්නේ අපි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට නම් ඔයාලට කවදා වෙයිද දන්නේ නැහැ. January 9 ශමීගේ birthday එක. ඉතින් ඒකේ පොඩි වීඩියෝ ටිකක් තියෙනවා. ඒකත් මේ වීඩියෝ එකේ අන්තිමේදී ඔයාලට බලන්න පුළුවන්. අපි බස් ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. හවසට මාරම ලස්සනයි මේ වයිබ් එක. ඇත්තමයි ඒක මාරම ලස්සනක් තියෙන්නේ. මට කියන්න තේරෙන්නේ නැහැ. පුදුම ලස්සනක්. හරි දැන් අපි බස් එකට ඇවිල්ලා දැන් මේ යන්න මම හිතන්නේ විනාඩි 5ක් වගේ තිබ්බේ. අපි එතකන් ඉන්නවා. ඇත්තටම මට මාර පුදුමයි මෙහෙදී මේ බස් හරියටම ටයිම් එකට යනවා. දැන් ලංකාවේ එහෙම නෑනේ. ලංකාවේ බස් එකක් යන්නේ හරියටම පැය භාගයකින් නම් ඒක ඇත්තටම පැය භාගයකින් යන්නේ නැහැනේ. ඉතින් මෙහෙ එහෙම නැහැ. මට මෙහෙ ආවම මාර පුදුමයි බස් එක ටයිම් එකට යනවා. ඒ කියන්නේ මෙහෙ මිනිස්සු වෙලාවටම වැඩ කරනවා. දැන් ඔෆිස් ටයිම් එක නිසා මේ වෙලාවට බස්වල සෙනග ගොඩක් වැඩි. අපි අද ආවේ සතුවවලට. අපි ඉතින් හැමදාම වගේ බඩු ගන්න සාමාන්‍යයෙන් එන්නේ සතුවල තමයි. දැන් තමයි අපි බැස්සේ. දැන් අපි යනවා මෙඩිකල් සෙන්ටර් එකට. දැන් කොහොමද ලොකේෂන් එක හොයාගන්නේ? නැග්ගේ එළියේදී බහිද්දි රෑ වෙලා කවුරු වල වැටිලා. හරි ළමයි අපි දැන් මේ බස් එකෙන් බැහැලා ආපු ගමන්ම අපි ආවේ මෙඩිකල් සෙන්ටර් එකකට. මොකද මේ දවස්වල මටයි ශමීටයි ටිකක් අසනීපයි. ඒ නිසා අපි දෙන්න මෙතෙන්ට ආවා. එතන ලංකාවේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඇත්තට මේක මාර පහසුයි ලංකාවේ ડોක්ටර් කෙනෙක් ඉන්න එක. එතන සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ ඕන මෙඩිසින් දේවල් එතනින් ගන්න බෑ. අපි ඒ දේවල් වෙනම ෆාමසි එකකින් තමයි ගන්න ඕනේ. දැන් මම ඇවිල්ලා තියෙන්නේ මට ඕන මෙඩිසින් ඕන දේවල් ටික අරගන්න. හරි අපි ඊට පස්සේ අපි ආවා සුපර් මාකට් එකකට. ඔන්න ඔයාලටත් ඕන නම් අනිවාර්යෙන් මෙතනින් ගන්න. එතන ගොඩක් අඩුයිලු.
එයාට බලන්න ආවේ බලන්නකො. අහන්න බලන්න ඔෆිස් ට්‍රවුසර් තියෙන්නේ කොහෙද කියලා. එන්න පුකට දාන ඒවා. Big heart. Wow. මේක හොඳයිද? ඒක පිටෝන් කරලා බලන්න. එදී ඔය දෙක චෙක් කරලා බලන්නකො ඉස්සෙල්ලා. දෙගෙන මසාජ් කරගන්න. ඒක දුඹුරු පාට වගේ කොළ පාට එකක් ගමු. අන්න ඒක හොඳයි වගේ.
ගත්තා. ඔව් අල්මා එකට ආවේ අද නේද? ඔකත් කිය. මේ අයිස්ක්‍රීම් කන්න නැද්ද? පොඩි එකක් අල්ලන්න. අන්න හරි. ඔබනවද අද ගල්ලා? එච්චර ලොකුයක් ගන්න බෑනේ ඉතින් ඔයාලා මොලේ තියනවනේ. කියන බස් එකේ ඉන්නේ 10:34ට. Next stop is Bilal bin Riyadh School. ලයින් එකේ තියෙන්නේ. අපි නෑ කියන්නේ කලිනුත් ගත්ත වීඩියෝ. අපි එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තෙන් බැලලා ආයෙ ගෙදර යනකොට මෙහා පැත්තට එනවා. ගෙදර ගෙවල් පැත්තට නම් එච්චි. ආයෙ ගෙවල් පැත්තෙන් නැගලා මෙහා පැත්තට එන්න ඕනේ කතෝ යනවා. යට තියෙන්නේ හයිවේ එකේ. අපි පහළට ගිහිල්ලා පෙන්නන්නම්. කියන ඉවරයි. කලස්.
හෙට ශැමීගේ බර්ත්ඩේ එක. ඉතින් එයා දන්නේ නැහැ මං එයාට කේක් එකක් බලලා තියෙන්නේ කියලා. මං එයාට පොඩ්ඩක් ඉන්න කියලා මං ටක් ගාලා ආවේ කරන් යන්න. මං ගන්න යන්නේ මෙන්න මේ කේක් එක. මං එයාට තව gift එකක් ගත්තා. මං ඒක ගොඩක් අමාරුවෙන් තමයි හංගල තියාගෙන හිටියේ. එයා බලාගෙන ඉන්න ඇති මම කන්න මොන හරි අතගෙන ඉක්මනට එනකම්. කියලා හම්බෙමු. Thank you. Yeah. Bye, thank you. Home එකට ආවා. Happy birthday to you. Birthday එක ඉවරයි. මේ දින හම්බෙච්ච gift. මේ දාගෙන ඉන්න කන්නඩි දෙක gift එකක් හම්බුනේ. මම ඒක කලින් දෙක දාගත්තා. මේකයි. කලින් දෙන්නේ. ඔය දෙක තමයි මේක දිහා තිබ්බට මේක මම අරන් දුන්නා. නම් birthday එක done. ඉවරයි.